සිංහ තාක්ෂණික පුහුණු අංශය වෙත සාදරයෙන් පිළිගනිමු. සිංහ වායු සමීකරණ යන්ත්‍ර ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර නවීන තාක්ෂණයෙන් විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇති බවට සහතික වෙමු. වායු සමීකරණයට අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් මෙම වීඩියෝව ඔබට වැදගත් වනු ඇත. මෙමගින් වායු සමීකරණ යන්ත්‍රයේ අවුට්ඩෝර් යුනිට් එකෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන කන්ඩෙන්සරයෙහි ආයු කාලය වැඩි කර ගැනීමට ඉවහල් වනු ඇත. වායු සමීකරණය ක්‍රියාත්මක වන අවස්ථාවේ මෙම කන්ඩෙන්සරය හරහා අඛණ්ඩ වායු ධාරාවක් ගමන් කරන අතර කාලය ගතවීමත් සමග වාතයේ ඇති දුහුවිලි සහ ආගන්තුක ද්‍රව්‍යයන් කන්ඩෙන්සරය මත තැන්පත් විය හැක. විශේෂයෙන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයක නම් වාතයේ පවතින අධික ලවණ අංශු කාලයක් තිස්සේ තැන්පත්වීමෙන් කන්ඩෙන්සරයට අනිසි බලපෑමක් ඇතිවිය හැක. මෙය වළක්වා ගැනීම සඳහා කන්ඩෙන්සර් කොටසේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් නිපදවා ඇති තීන්තාලේපනයක් ප්‍රොටෙක්ෂන් පේන්ට් ගැල්වීම පියවරෙන් පියවර මෙසේ සිදු කරනවා. පළමුව වායු සමීකරණයේ අවුට්ඩෝර් යුනිට් එක වියලි සහ දුහවිලි වලින් තොර පිරිසිදු තැනක තබන්න. කන්ඩෙන්සර් කොටස හොඳින් නිරාවරණය කර ගැනීමට ටොප් කවර්, PCB, ෆ්‍රන්ට් කවර්, ෆෑන් මෝටර් ඇන්ඩ් බ්‍රැකට් ගලවා ඉවත් කරන්න. ප්‍රොටෙක්ෂන් පේන්ට් ආලේපනයට ප්‍රථම කන්ඩෙන්සරෙහි මතුපිට දුහවිලි ජල වාෂ්ප හෝ කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් නොමැති වන පරිදි කොයිල් ඇන්ඩ් සර්ෆේස් ක්ලීනර් භාවිතා කර පිරිසිදු කරගත යුතුයි. විනාඩි 20කින් පසු හයි ප්‍රෙෂර් ගන් එකක් ආධාරයෙන් කන්ඩෙන්සරය හොඳින් ජලයෙන් සෝදා හරින්න. හිරුවෙලියෙන් හෝ බ්ලෝවර් එකක් ආධාරයෙන් කන්ඩෙන්සරය වේලා ගන්න. ස්ප්‍රේ ගන් එකක් භාවිතා කර ප්‍රොටෙක්ෂන් පේන්ට් පළමු ස්තරය හොඳින් ආලේප කරන්න. හොඳින් ආලේප කිරීම සඳහා වම් පසට ඇල කර එක ආලේපන වාරයක්ද දකුණු පසට ඇල කර තවත් ආලේපන වාරයක්ද සිදු කරන්න. පැයක පමණ කාලයක් වාතාශ්‍රයෙන් වේලීමට ඉඩහරින්න. දැන් ඉහත පරිදිම දෙවන ආලේපනයද සිදු කර පැයක පමණ කාලයක් වේලීමට ඉඩහරින්න. දැන් ඔබට අවුට්ඩෝර් යුනිට් එක නැවත එකලස් කළ හැකි. ඉන් පසු පැය 12ක කාලයක්වත් හොඳින් වියලීමට ඉඩහැර ඔබට යන්ත්‍රය සවිකර ක්‍රියාත්මක කළ හැකි. විශේෂ අවධානය සඳහා අවුට්ඩෝර් යුනිට් එකෙහි ඇතුළත ගෑස් පවතින බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. තීන්තාලේපන සිදු කරන විට අවම වශයෙන් NP305 සිංගල් හෝ NP306 ඩුවල් රෙස්පිරේටර් මාස්ක් එකක් සහ අත්වැසුම් පළඳින්න. හොඳින් තාපය සංසරණය වීම සඳහා ප්‍රොටෙක්ෂන් පේන්ට් ආලේපන ස්තර 2කට පමණක් සීමා කරන්න. මෙවන් වටිනා වීඩියෝවක් සමගින් නැවත හමුවමු. ස්තුතියි.